තෙරුවන් සරණයි. පසුගිය කාල සීමාවෙහි ඇති වූ ස්වභාවික ව්‍යසනය හමුවේ අපි හැමදෙනාම දැඩි පීඩාවකට පත් වෙලා සිටින අවස්ථාවකයි 2025 වසර මේ විදිහට ගෙවී යන්නට යෙදුනේ. රටක් ජාතියක් හැටියට එකවන්ව සියලු ජාති ආගම් ભેද දුරලා එක්ව නැගී සිටීමට කාලයයි දැන් එළඹී තිබෙන්නේ. එළඹෙන්නට යෙදුන 2026 වසරේදී අපි හැමදෙනාම එකවන්ව මේ රට නැවතත් ගොඩනැගීම පිණිස කටයුතු කරන ගමනේදී 2026 වසරේදී අපි හැමදෙනාම උත්සාහවන්ත විය යුත්තේ ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් අපි හැමදෙනාම ගත කරන මේ ජීවිතයේ ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම පිණිස. යමෙකුගේ ජීවිතයෙහි භෞතික හා ආධ්‍යාත්මික දියුණුව කරා යන ගමනේදී ප්‍රධානම සාධකය වන්නේ කාලයයි. මේ එළඹෙන්නට යෙදුන 2026 නව වසරේ මුල්ම දිනේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. කාලය කළමනාකරණය කර ගනිමින් තමන්ගේ මෙම වසර ඊටාම හොඳින් ගත කරමින් નિયમિત ඉලක්ක කරා ගමන් කරන බවට. ඒ සඳහා ඔබට බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද සපිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරලමින් සුභාශිංසන එක් කරමින් ආශිර්වාද සිද්ධ කරනවා. තෙරුවන් සරණයි.